මොකද විදුලි බල මණ්ඩලයට ගිහින් ඇහුවද ඇයි කැපුවේ කියලා? මේ ඒක වැඩියෙන් ගිහිලා තියෙනවා 80000ක් ඇවිල්ලා තියෙනවා කියලා එහෙම කිව්වා. අම්මා ලයිට් කීයක් තියෙනවද ගේ ඇතුලේ ලයිට්? දෙකයි තියෙන්නේ. LOLC ෆිනෑන්ස් වෙතින් ලබා දෙන කෙටි කාලීන ස්ථාවර තැන්පතු. මේ මෙතන තමයි වැඩිම රත් වෙලා තියෙන්නේ. 80000ක් ආවා කියලා ලයිට් බිල කපලා. මං දන්නේ නැහැ මං ගෙදර හිටියේ නැහැ ඒ වෙලාවේ. කපලා යනකොට. ඊට පස්සේ තමයි ආරංචි වුණේ ලයිට් බිල් කපලා ගියා කියලා. දැන් කරුවලේ දින්නේ අම්මා. ඔව් ලාම්පුවපත් කරා ඉන්නේ. මොකද විදුලි බල මණ්ඩලයට ගිහින් ඇහුවද ඇයි කැපුවේ කියලා? මේ ඒක වැඩියෙන් ගිහිලා තියෙනවා 80000ක් ඇවිල්ලා තියෙනවා කියලා එහෙම කිව්වා. අම්මා ලයිට් කීයක් තියෙනවද ගේ ඇතුලේ ලයිට්? දෙකයි තියෙන්නේ. ලයිට් දෙකයි. ඔව්. ඒ ලයිට් දෙක විතර දැම්ම හැමදාම දාන්නේ. හැමදාම දාන්නේ එකයි. මේක විතරයි දාන්නේ. මේකයි එළිය එකයි දාගන්නවා. හදිස්සියක් වුණොත්. කවද්ද කැපුවේ ලයිට් බිල? දැන් මාස 4ක් විතර වෙනවා කපලා. ගිහින් කියනවා පස්සේ එන්නම් හෙට එන්නම් කියලා කියනවා. මේ ඊයේ පෙරේදා ගිහින් කිව්වට පස්සේ අවුරුද්ද ගිහින් එන්නම්. ඒ වැඩේ අවුරුද්ද ගිහිල්ලා ආවිලා කරන්නම් කිව්වා. එතකොට දැන් මේ කලින් ආවේ ලයිට් බිල කීයද? 100ක් 150ක් ආවේ. ඒක ගැන හොයලා බැලුවද? ඔව්. විදුලි බල මං ගියා බල. නෑ හෙව්වේ නෑ තව. එයාලා මොනවත්ම කිව්වේ එයාලා නැද්ද? මොනවද කියන්නේ? වැඩි උනේ කියලා. එයා මොනවද කියන්නේ අයියේ මොකද කියලා අහනවා. මේ කවුරු හරි මොනවා හරි කරන්න ඇති කියනවා. එහෙම තමයි කියන්නේ යාලා. එතකොට මේ කොහෙටද ගියේ විදුලි බල මණ්ඩල? අන්ටාදපුරේට ගියා මැදවච්චියකට ගියා. ඒ දෙකෙන් මේ පණිවිඩ විතරද ඔව් කිව්වේ? ඒ පණිවිඩය තමයි දෙන්නේ. අවුරුද්ද ගිහිලා තමයි ඉන්නේ එනවනම්. මහතුරු දෙන්නෙකුයි නෝනෙකුයි එනවකෝ තාවෙනතුරු ආවේ නැහැ ඒ දෙන්නම. මං ඉඳලා තමයි අද ඔය එළියට බැස්සේ. අම්මා මං ඉල්ලන්නේ කරන්ට් එක දෙන්න කියලා. වතුර මෝටර මොනවත් මගේ නෑ දාලා මං නැහැ කිසි කියලා. දෙයක් නෑ. කාටවත් දෙන්නෙත් නෑ මං. ලයිට් වතුර ඒව මොකුත් නෑ. බොණ්ඩ ගේන්නේ අර ගෙදර මේ ක්‍රීඩාශාලාවට ගිහිල්ලා. සල්ලි දෙන්නේ නැහැ කියලා දෙන්නේ නැහැ වතුර. අම්මා කලින් ලයිට් බිල් ගෙවුවේ කොහමද? විදුලි බල මණ්ඩලෙට. මේකට ගිහිල්ලා. ටැපල් කන්තරුවට. ඒකට සල්ලි කොහෙන්ද අම්මට? වැඩි හිටිය හම්බ වෙනවනේ. ඔව්. 5000ක්. ඒකෙන් ඒකට කොටසක් දීලා මං කොටසක් අරන් ගෙදර ගේන්නේ. එහෙම ලයිට් බිලක් දිගටම ගෙවාගෙනත් ආවා. ඔව්. ඒ තියත් තමයි මේ කපලා දැම්මේ. කපලා දැම්මේ. මොනවා කරලා තිබ්බද කියන්නේ දන්නේ නැහැ.